අපිට මූලද්‍රව්‍ය සහ පරමාණු ක්‍රමාංකය යටතේ දත්තයක් දීලා තියෙනවා අපි බලමු. සම්මත සංකේත වලින් නෙවෙයි දීලා තියෙන්නේ. මේ පරමාණු ක්‍රමාංකය 1 ඉඳන් 20ට අදාළ මූලද්‍රව්‍ය කිහිපයක් ගැනලු කියලා තියෙන්නේ. අපි බලමු ඉස්සෙල්ලා මොනවද කියන්නේ කියලා. P කියන කෙනාගේ පරමාණු ක්‍රමාංකය දීලා තියෙනවා n ඍණ 4. Q කියන්නේ n ඍණ 2. R කියලා කියන්නේ n ඍණ 1. S කියන්නේ n ට. T කියලා කියන්නේ n ධන 2. U කියලා කියන්නේ n ධන 4. W කියන්නේ n ධන 5. X කියන්නේ n ධන 6. අකුරු පොඩි වැඩිද නෑනේ මම අනිත් ඒවා ලොකු ලියන්නේ. S අණු තුන්වෙනි ආවර්තයට අයත් ද්විසංයුජ ලෝහයකි. S කියන කෙනා තුන්වෙනි ආවර්තයේලු ඉන්නේ. තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය ගත්තොත් සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම් නෑ. ආගන්. එතකොට මෙන්න මේ 8 දෙනාගෙන් එක්කෙනෙක්ලු ද්විසංයුජ ලෝහයක්. මොකද? වීර්යය නැද්ද? U තමයි n ධන මෙතන 3 නේ. V අස්සෙන් ලියමු. n ධන 4 හරි. right. ළමයි සංයුජතාව දෙකක් වෙන්න නම් එක්කෝ එයාට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් මදි වෙලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් මොනවා කරන්න බලන් ඉන්න කෙනෙක් වෙන්න ඕනද? පිට කරන්න බලන් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. එතකොට සෝඩියම් කියන්නේ 11 වෙනියක්. එයාගේ ඉලෙක්ට්‍රෝන පළවෙනි එකේ 2යි, ඊළඟ එකේ 8යි, ඊළඟ එකේ 1යි. මෙයාගේ 2,8,2 මෙයා 13. එහෙනම් මේ විදියට යද්දී P වලින් කොහොම එක එක ඉලෙක්ට්‍රෝනේනේ වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේ වගේ ඉලෙක්ට්‍රෝන දෙකක් එක්ක පිට කරන්න බලන් ඉන්නේ මෙයා නේද? මෙයාට ස්ථායි වෙන්න, ඒ කියන්නේ තමන්ගේ ශක්ති මට්ටම පුරව ගන්න මෙයා ගත්තොත් ගන්න ඕනේ 8 වෙන්න තව 6ක්. එහෙම නැත්නම් මෙයාට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන දෙක මොනවා කරලා දාන්නද? අයින් කරලා දාන්න. පැහැදිලිද? එහෙනම් අපි දන්නේ නැතාම බලමු. ඊළඟට මේ තියෙනවා තව දෙකක් තියෙන තැන. මේ මෙයාට 8 වෙන්න තව දෙකක් මදි. ගන්න ඕනේ කීයක්ද? දෙකක්. පැහැදිලිද කියන එක? එහෙනම් මෙතන උත්තරේට එන්න ඕනේ එක්ක මැග්නීසියම් එක්ක සල්ෆර්. හැබැයි මේ වගේ උත්තර ලියන්න බෑ. ඒ වගේම කියනවා මේක ලෝහයක් කියලා. එහෙනම් සල්ෆර් කියන්නේ ලෝහයක් නෙවෙයි. එහෙනම් අපේ උත්තරේ කවුද? මැග්නීසියම්. එතකොට S පරමාණු අපි හොයාගත්ත කවුරු කියලාද? මැග්නීසියම් කියලා. පැහැදිලිද කියන එක? ඊළඟට එයා ලියන්න කියලා නෑ. එයා කියන්නේ S පරමාණුවට පරමාණු ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි සම්මතව ලියන්න කියලා. එහෙනම් කවුරු හරි මේක ලියද්දි මෙතන M අකුර දාලා ලියුවොත් හරියටම වැරදි. ලියන්න ඕන කවුරු ඇසුරෙන්ද? S අකුර ඇසුරෙන්. පැහැදිලිද කියන එක? පරමාණු ක්‍රමාංකය කියන්නේ යාගේ ඉලෙක්ට්‍රෝන ගාන. මැග්නීසියම්ට ඉලෙක්ට්‍රෝන 12යි. මේ පහළ කෙළවරින් ලියන්නේ. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන එකතුවයි නියුට්‍රෝන ගානේ එකතුවයි. මේකේ එකතුව විදිහට දක්වනවා මෙයාගේ 24ක් කියලා. ළමයි මෙතන මේ ඉස්කෝලේ එක පේපරයක් නිසා සාමාන්‍යයෙන් නියුට්‍රෝන ගාන ඔයාලට මතක තියාගන්න කියලා නැහැ. නියුට්‍රෝන ගාන සාමාන්‍යයෙන් දෙනවා. එතකොට මෙතන කාට හරි මේක ලියා ගන්න බැරි වුණා නම්
ඒක ගැටලුවක් කරගන්න එපා. මෙයා හරියට S අකුරත් එක්ක මෙයා හරියට ලියලා තියෙනවා නම් අපි ඕකට අදාළ ලකුණ දෙනවා. මොකද ඔයාලට සිලබස් එකේ කොහෙවත් තැනක කියලා නැහැ නියුට්‍රෝන ගාන කටපාඩම් කරගෙන ඉන්න පාඩම් කරගන්න කියලා කියලා නැහැ. පැහැදිලිද? ඒවා එකිනෙකාට එකිනෙකව වෙනස් වෙන නිසා. මේ 24 නැතුව මේ S අකුරත් එක්ක මෙයා තියෙනවා නම් අදාළ ලකුණ හම්බ වෙනවා. ඊළඟට එකම කාණ්ඩයක අයත් මූලද්‍රව්‍ය කවරේද? අපි මෙයාලව ටිකක් හදාගමුද අපේ තේරෙන වචන වලින්. දැන් අපි දන්නවා m කියන්නේ 12යි. එන්ට්‍රින 11 කියන්නේ කවුද? සෝඩියම් නේද? පැත්තක ලියාගමු ඈ. මේ ඉන්නේ සෝඩියම්. මේ ඉන්නේ මැග්නීසියම්. ඉස්සරහින් ලියාගමු. මෙයා මැග්නීසියම් 12න් එකක් අඩු නම් 11යි. ඒ කියන්නේ සෝඩියම්. Q කියන්නේ දෙකක් අඩු වෙලා සෝඩියම්ට කලින් ඉන්නේ නියෝන් 4ක් අඩු වෙලා 12න් 4ක් අඩු වුණාම 8යි. 8යි කියන්නේ ඔක්සිජන්. 12ට දෙකක් හම්බ වුණාම 14යි. ඒ කියන්නේ සිලිකන්. ફોස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් 18 වෙනියා ආගන. දැන් අපිට උත්තර ලියයි යන්න ලේසියි. එකම කාණ්ඩයට අයත් කවුද? නියෝන් සහ ආගන් මේ දෙන්න ඕනේ. හැබැයි මේ දෙක ලියන්න බෑ. ලියලා තියෙන්නේ කවුද? Q සහ X. ලකුණු එකයි. Q සහ X. රබර් වල්කනයිස් කරන්න භාවිතා කරන්නේ. අපි මේ ළඟදිත් කතා කරා. රබර් වල්කනයිස් කරන්නේ කවුරු දාලාද? සල්ෆර් කියන මූලද්‍රව්‍ය දාලා. එහෙනම් සල්ෆර් අයිති වෙන්නේ V ට. එහෙනම් V කියලා තියෙනවට ලකුණයි. R සහ W අතර රසායනික සංයෝගයේ සූත්‍රය. R සහ W. R කියන්නේ සෝඩියම්, W කියන්නේ ක්ලෝරින්. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙනම් R W. සෝඩියම් ක්ලෝරයිඩ්. ලකුණු එකයි. මේක සෝඩියම් ක්ලෝරයිඩ් කියලා ලියනකොට හරි වැරදි ඈ. ලියන්නේ එහෙම නෑ එහෙම. සම්මත සංකේත වල ලියන්නේ කියලා නෑ කොහෙවත්. ද්වි පරමාණුක මෙන්ම ත්‍රි පරමාණුක අණුවක් සාධන මූලද්‍රව්‍ය. ඉන්නවද මෙතන ඔක්සිජන්? ඔව්. ඔක්සිජන් හදනවා O2 සහ ඔක්සිජන් හදනවා O3. මේ තමයි ඕසෝන්. එහෙනම් ඔක්සිජන්ට අදාළ කෙනා P. right. ඊළඟට කියනවා ළමයි සක්‍රියතා ශ්‍රේණියක්. ශ්‍රේණියක් කියවනේ කෑල්ල. මෙයා නෑ. මෙයා නෑ. ඇලුමිනියම්, සින්ක්, ෆෙරස්, ටින්. සක්‍රියතා ශ්‍රේණිය පදනම් කරගෙන තියෙන්නේ මොකක් මතද කියලා අහනවා. අපි සක්‍රියතා ශ්‍රේණිය කියලා කියන්නේම ලෝහවල ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව මත පදනම් වූ ශ්‍රේණියක්. එහෙනම් මෙයාගේ පදනම තමා ලෝහවල ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව. පදනම තමා ලෝහවල ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව. වෙන උත්තර තියෙනවද? නෑ. ලකුණු 1යි. හිස්තැන් වලට සුදුසු මූලද්‍රව්‍ය ලියන්න. සක්‍රියතා ශ්‍රේණිය ඇතුලෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හිස්තැන් සුදුසු මූලද්‍රව්‍ය ලියුවේ නෑනේ අපි. කවුද? පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, ඊළඟට මැග්නීසියම්. ඔය දෙක තියෙනවා නම් ලකුණු 1යි. එකට භාගි ගානේ. සක්‍රියතා ශ්‍රේණිය ඇතුලින් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න යකඩ ගැල්වනයිස් කරන්න භාවිත කරනවලු කවුද ගන්නෙ? සින්ක්. යකඩ ගැල්වනයිස් කරන්න ගන්නේ සින්ක්. ලකුණයි. උභයගුණී ඔක්සයිඩයක් සාදයි. මෙතන ඔක්සයිඩ ගැන කතා කරොත් උභයගුණී කෙනාම හදන්නේ කවුද? ඇලුමිනියම් ඔක්සයිඩය තමයි මෙතන තියෙන උභයගුණීම ඔක්සයිඩය. අනිත් ඔක්කොම වගේ ප්‍රබල බාෂ්පික හෝ දුබල බාෂ්පික. පොදුවේ බාෂ්පික කට්ටිය තමයි මෙතන ඉන්නේ. ලෝහයක්නේ. ලෝහ හදන ඔක්සයිඩ බාෂ්පිකයි බොහොමයක්. හැබැයි මෙතන ඇලුමිනියම් විතරක් උභයගුණී ඔක්සයිඩයක් හදන්නේ. එයා විශේෂයි. ලකුණු 1යි
ප්‍රතිඅම්ල පෙති නිපදවීම සඳහා භාවිත කරයි. මේ අහන්නේ ગેස්ට්‍රයිටිස් සඳහා ලබා දෙන පෙත්ත කවුද කියලා. milk of magnesia. එහෙනම් උත්තරේ magnesium. ලකුණයි. පහත දැක්වෙන වචන යොදා ගනිමින් හිස්තැන් පුරවන්නලු. මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වීම උදෙසා සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පරමාණුවෝ අයන අතර ඇතිවන ආකර්ෂණ බල හෙවත් බැඳීම් ආයනික බන්ධන ලෙස හැඳින්වේ. ප්‍රතිවිරුද්ධ ආරෝපණ අතර ඇතිවන බැඳීම් මේ අතන්ට රසායනික බන්ධන ලෙස හැඳින්වේ. ප්‍රතිවිරුද්ධ ආරෝපණ අතර ඇතිවන බැඳීම් ආයනික බන්ධන වේ කියලා විදිහටයි සම්පූර්ණ වෙන්න ඕනේ. තව දීලා තිබ්බා. ආයෙ කියන්නේද? මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වීම උදෙසා සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පරමාණු හෝ අයන අතර ඇතිවන ආකර්ෂණ බලයවත් බැඳීම් රසායනික බන්ධන එතෙන්ට ඕනේ රසායනික බන්ධන ලෙස හැඳින්වේ. ප්‍රතිවිරුද්ධ ආරෝපණ අතර ඇතිවන බැඳීම් ආයනික බන්ධන ලෙස හැඳින්වේ. පාසඳාන් වස්තුන් දෙස අවධානය යොමු කරන්න. අවධානය දෙන්න. ඒවා ස්කන්ධයේ කිලෝග්‍රෑම් 120ක්ලු. ඒ මේසය මත නිශ්චලව පවතිනවා. BC මත බල ක්‍රියාත්මක වන ආකාරය දක්වා ඇත. C යාන්ත්‍රමින් චලනය වෙනවලු. ඒ මත ඒ කියන කෙනා මෙහෙම ඉන්නේ. එයා මත බල ලකුණු කරන්නලු. මම ඔයාලට කියලා තියෙනවා වස්තුවක බරක් ඇති වෙනවා. වස්තුවක් මත මොකක් ඇති වෙනවද? බරක්. ඒ බර ක්‍රියාත්මක වෙන්නේ වස්තුවේ හරි මැදින්. කොහෙද? වස්තුවේ හරි මැද. ඊට නම් පොඩ්ඩක් උණ කමන්නේ. අපි යාව mg හෝ w අකුරෙන් නිරූපණය කරනවා. ළමයි මේ බර නිසා ඊට ප්‍රතිවිරුද්ධ බලයක් ඇති වෙනවා. දැන් ඔයාලා ඔය පුටුවේ ඉඳන් ඉන්නකොට ඔයාලා පුටුව මත බලයක් ඇදුනා වගේම පුටුව යටින් ඔයාලා මොනවා කරන් ඉන්නේ ඇත්තටම? උස්සගෙන ඉන්නේ. එහෙම හිටියේ නැත්තම් මොකද වෙන්නේ? ඩෝංගාලා. පුටුව කඩන් බිම. තේරුණාද? එහෙම වෙන්නේ නැහැ. දැන් ඔය එහෙම වෙන්නේ දැන් දිර පුටුව ගිහින් ඉඳ ගන්නවා. ඉඳපු ගමන් ඩෝස් කාලා බිම. ඇයි? පුටුවට බෑ ශක්තිමත් බව මදි ඔයාලා උස්සන් ඉන්න. ඉතින් කඩාගෙන වැටෙනවා. දැන් නිකන් ඔලුවට ගන්න පස්ස පුටුව කොහොමද අපේ බලයට වඩා වැඩි බලයක් දුන්නොත් අපි උඩ යයිනේ. එහෙම ඔලුවේ දාගන්න එක ඈ. ඒවා තියෙන දෙමළ ෆිල්ම් වල රයිට්. ඊළඟට එතකොට මේ ඇතිවන ප්‍රතිවිරුද්ධ බලය අපි හැම වෙලෙම පුරුදු වෙලා ඉන්නවා. මම මේක හැමදැනම කියනවා. ඔන්නම ලකුණු කරනවා. මෙතනින් තමයි උල්ට ආර දාන්නේ. අභිලම්බ බලය. මෙහෙම දැම්මොත් මේක හරිද? මේක වැරදි. හේතුව ළමයි මේ අභිලම්බ බලය උඩට ඇති කරන්නේ මේ පෘෂ්ඨයේ මිසක් බර ක්‍රියාත්මක වෙන තැන නෙවෙයිනේ. ඔයාලා ඉඳන් ඉන්න පුටු වෙන්නේ ඔයාලා උස්සන් ඉන්නේ. තේරෙනවද මම කියන එක? ඒ නිසා ළමයි අනිවාර්යෙන් මෙන්න මේ පෘෂ්ඨයේ මත ලක්ෂයක් දාලා එතන ඉඳන් ඉහළට අභිලම්බ බලය ලකුණු කරන්න පුරුදු වෙන්න. පැහැදිලිද කියන එක? මේ අඩුපාඩුව නම් කවුරු හරි මෙතන මේ ලක්ෂයක් දාලා උඩට R කියන එක ලකුණු කරලා නැත්තම් එයාගේ ලකුණු දෙකෙන් එකක් අයින් වෙලා යනවා. තේරුණාද? මෙන්න මෙතන ලකුණු වෙලා තියෙන්න ඕනේ පෘෂ්ඨය මත උපයෝගී ලක්ෂය, බලය ක්‍රියා කරන ලක්ෂය.
B වස්තුවේ චලිතය කවර ආකාරයකද කියලා අහනවා. ළමයි B කියන කෙනා මොකද බලන්නකෝ. මේ මුලාවේ දාලා තියෙන්නේ. මේ පැත්තේ නිව්ටන් 20යි. මෙහෙන් නිව්ටන් 10යි. මෙහෙන් නිව්ටන් 10යි. මෙහෙට 10 මෙහෙට 20ක් තියෙදි මෙහෙට කීයක් තියෙනවද? ඒ කියන්නේ මේ පැත්තෙන් 20කින් තල්ලු කරනකොට අනිත් පැත්තෙන් 20කින් තල්ලු කරන්නේ. එතකොට එක්ක මේක නිශ්චලතාවයක තියෙන්න පුළුවන්. හැබැයි මේක චලනය වෙමින් තියෙන එකක් නම් ඒකාකාර ප්‍රවේගය කියන්න පුළුවන්. පැහැදිලිද මං කියන එක? මේ ගානේ කියලා නෑ. මේක මේ යන්නේවට තල්ලු දුන්නද නිකන් තිබ්බට තල්ලු දුන්නද කියලා නෑ. ඒ විතරයි නිශ්චලව තියෙනවා කියලා තියෙන්නේ. BC බල විතරයි දක්වලා තියෙන නිසා ඒ පිළිතුරු දෙකටම අපිට ලකුණු දෙන්න පුළුවන්. එකක් මේක නිශ්චලව තිබ්බ එකක් නම් දැන් මම මේ බෝඩ් එක මේ පැත්තෙන් නිව්ටන් 20කින් තල්ලු කරා කියලා යන්නේ නෑනේ. ඒකට හේතුව අනිත් පැත්තෙන් නිව්ටන් 20කින් බෝඩ් එක මත බලය යොදලා. වෙලාවට කියන්නේ නැත්තේ. හරි. යනවා වගේ එකකින් පුතාවා. හරියන්නේ. right. එතකොට එහෙම කෙනෙක් නම් මේක නිශ්චලයි ළමයි. හැබැයි මේක චලිත වෙමින් තියෙන කෙනෙක්ට නම් මේ අවස්ථාව යෙදුවේ. එහෙම වුණොත් මේක යන ප්‍රවේගයෙන් යනවද නැද්ද? යනවා. පැහැදිලිද? එහෙනම් ඔයාලගේ උත්තරේ කවුරු නිශ්චලයි කියලා තිබ්බත් ලකුණු හම්බ වෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් කියලා තිබ්බත් ලකුණු එකක් හම්බ වෙනවා. ඕනෑම විදියකට ලියලා තියෙන්න පුළුවන් මේ දෙකෙන්. සීමත යොදන බලය නිසා හටගන්නා ත්වරණය කොහොමද? ළමයි අපි ත්වරණය අපිට ස්කන්ධය දීලා තියෙනවා, බලය දීලා තියෙනවා. එහෙනම් මේ වගේ එක අපි දාන සමීකරණය F සමානයි ma. බලය නිව්ටන් 15යි, ස්කන්ධේ පටන් ගද්දිම කියනවා 120යි. ත්වරණය දන්නේ නැහැ. ඒකක ආදේශ කරන්න හැම වෙලෙම මෙන්න මේ ඒකක සමග ආදේශයට වාට ලකුණක් හම්බ වෙනවා. සමාන තැන්වල සමීකරණයට ලකුණු හම්බ වෙනවා. එහෙනම් A සමානයි සුළු කිරීම ඕන විදියකට කරන්න. 15 බෙදීම 120. නිකන් අර මෙව්වා වයින් වගේ පේනවා. නැත්නම් හිමින් කපන්නද? නැත්නම් 15ට 15 එකයි 120ට 15 කෑලි. 8යි නේ? 8න් එකයි. බෙදපල්ලකෝ දැන්. 1ට 8 ඒව නැහැ බිංදුවයි. දශම තිබ්බා. 10ට 8 ගොඩවල් 1යි. ඉතුරුයි 2ක්. 20ට 8 ගොඩවල් 2යි. ඉතුරුයි 4ක්. 25ට නෑ 40ට තියෙනවා 5ක්. ඒකකයේ සමග පිළිතුරක් පැවතිය යුතුයි ලකුණු 1ක්. ඉහත සීමත එවැනිම භාරයක් ලැබුව විට ඔළුවේ තියාගන්න ආතල්ලගේ පොඩි මනෝභාරයක් ගාගෙන බයිසිකලයක් පැදලා යනවා. බයිසිකලේ පැදලා යනකොට යාළුවෙක් අත දාලා ඔකට නගිනවා. ඔන්න දැන් අලුතෙන් භාරයක් තිබ්බා. පැහැදිලිද? දැන් අහන ප්‍රශ්නට උත්තර ලියමු. සිදුවන ත්වරණය, ඒ කියන්නේ බයිසිකලේ වැඩි වෙන වේගය වැඩි වෙයිද වේගය අඩු වෙයිද බයිසිකලේ? වේගය වැඩි වෙයි. එහෙනම් හැබැයිම දක්ෂෙක්. නේ? පුදුම හැකියාවක් තියෙන. වේගය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් කපා හරින්න ඕනේ වැඩි වේගය කියන වචනේ තමයි කපලා දාන්න ඕනේ. වැරදි එක කපලා දාන්න කියන්නේ. එහෙනම් වැඩි වේගය කියන එක කපලා දාන්න. එය පැහැදිලි කරන නිව්ටන්ගේ ස්කන්ධයයි ත්වරණයයි පැහැදිලි කරන නිව්ටන්ගේ කීවෙනි නියමෙන්ද? දෙවෙනි නියමෙ. එහෙනම් පළවෙනි එක කපලා දාන්න. ලකුණු එක ගන්න දෙකයි. රූපයේ දැක්වෙන්නේ මාර්ගයක යොදා ඇති මාර්ග බාධකයකි. එහි එක් පසක තබා ඇත්තේ නිව්ටන් 800ක් වේ. භාරය මගින් නැති කරන බල ගූර්ණය කොච්චරද කියලා අහනවා. මෙන්න මෙහෙම ඇටවුමක් තියෙන මෙන්න මේ ආරේ විතර හයි කරලා තියෙනවා. මේ කෑල්ල සෙන්ටිමීටර 40යි. නිව්ටන් 800ක් මේ උඩ තියෙනවලු.
තව මොනවද? මේ කෑල්ල මීටර් 4යිලු. තාම මොකද්ද මන් දැන් එකක් එල්ලලා p කියලා දාලා තියෙනවා. දන්නේ නැහැ මොකද්ද කියලා. අපි යමු හිමීට. එහෙනම් නිව්ටන් 800 භාරය මගින් ඇතිවන ගූර්ණය. අපි ගූර්ණය හොයන්නේ බලය වතාවක් බලයට තියෙන ලම්බ ළමයි එහෙනම් බලය කියන නිව්ටන් 800යි. බලයට තියෙන ලම්බ දුර භ්‍රමණ ලක්ෂයේ ඉඳන් ගන්නෙ. භ්‍රමණය වෙන්නේ මෙතන ඉඳන්. මෙතන ඉඳන් භාරයට දීලා තියෙන සෙන්ටිමීටර කීයද? 40යි. හැබැයි රජෝ දාන්න ඕනේ මොන වගේද? මීටර වලින්. එහෙනම් සෙන්ටිමීටර මීටර කරන්න මෙතනවා කීයද? 100. ආදේශ පියවර කපන්න එපා. නමුත් හිතින් පුළුවන් බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 8 වරක් 4 32යි. එහෙනම් 320යි නිව්ටන්. අංක 2 p බලය මගින් ගේට්ටුව මත ඇති කරන බල පූර්ණය සඳහා ප්‍රකාශනයක්. ප්‍රකාශනයක් නේ. ඉතින් අපි දැනටත් දන්නේ මේ සූත්‍රය විතරයි. තියෙන්නේ තෝක විතරනේ. එහෙනම් ප්‍රකාශනයක් ලියන්න කියන්නේ එහෙනම් p වතාවක් එයාගේ දුර මීටර් 4යි. කෙනෙක්ට මෙහෙම ලියලා 4ක් p කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම 4යි p කියලා ලියලා තිබ්බත් හරි. ගැටලුවක් නැහැ. ලකුණු 1යි. ඉහත ප්‍රකාශනයේ ඇසුරෙන් p අගය සොයන්න. ළමයි මේ අගය හොයන්න නම් අපි උපකල්පනයක් කරන්න වෙනවා මෙතන. එකක් ඒ උපකල්පනයේ තමයි මේ පැත්තේ ඇතිවන ගූර්ණය මේ පැත්තේ ඇතිවන ගූර්ණයට මොනවා වෙනවා කියලා හිතන්න වෙනවද? සමානයි කියලා හිතන්න. පැහැදිලිද කියන එක මේ වම් පස මගින් ඇතිවන ගූර්ණය දකුණු පස මගින් ඇතිවන ගූර්ණයට මොනවා වෙනවා කියලා හිතන්න ඕනද? සමාන වෙනවා කියලා. එහෙනම් අපි අර කලින් 320 දාවේ. 320ක් කියලා හොයාගත්ත අගය සමාන වෙන්න ඕනේ 4ක් p ට. එහෙනම් p සමානයි 320 බෙදෙනවා 4ෙන් 8යි 80ක් එනවා නිව්ටන්. ලකුණු 1යි මේක හොයා ගන්නවා. ඊළඟ එම අවස්ථාවේදී p අගයට වඩා යොදන බලය අඩු කර ගැනීමට ක්‍රමයක් යෝජනා කරන්න. ළමයි p අගයට වඩා යොදන බලය අඩු කරගන්න. බලය අඩු කරගන්න නම් තුර මොකද කරන්න ඕනේ? මොනවා කරගන්න ඕනේ? වැඩි කරගන්න ඕනේ. ඇයිද? ගූර්ණය වෙනස් වෙන්න බෑනේ. බලය අඩු වෙනවා නම් ලම්බ දුර මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ නම් දිග මොනවා කරගන්නවද? වැඩි කර ගැනීම. නැත්නම් ලම්බ දුර වැඩි කර ගැනීම. නැත්නම් දණ්ඩේ දිග වැඩි කර ගැනීම. ඔය වගේ ඕන උත්තරයක් හරියනවා. බල යුග්මයක් කියන්නේ කුමක්ද? අපි බල යුග්මයක් කියනවා ලක්ෂයක් දෙපස සමාන ප්‍රතිවිරුද්ධ අතට බලය දෙනවා නම් ඒකට කියනවා බල යුග්මයක්. පැහැදිලිද? වාක්‍ය අනිවාර්යෙන් ලක්ෂයක් දෙපස කියලා තියෙන්න ඕනේ. සමාන ප්‍රතිවිරුද්ධ බල කියන වාක්‍යය කියවෙන්න ඕනේ. එහෙනම් ලක්ෂයක් දෙපස සමාන ප්‍රතිවිරුද්ධව යෙදෙන බල පද්ධතිය. ලක්ෂයක් දෙපස සමාන ප්‍රතිවිරුද්ධව යෙදෙන බල පද්ධතිය. ලකුණු 2යි. බල යුග්මයක් යෙදෙන අවස්ථාවකට උදාහරණයක් අත් දෙකෙන් බයිසිකල් හැන්ඩලයක් හැරකවීම, බෝතල් මූඩියක් කැරකවීම, ජල කරාමයක් කැරකවීම, ඇණයක් කැරකවීම, ස්ක්‍රූප්පුවක් ආධාරයෙන් ඇණයක් කැරකවීම,